මම කොහොමත් ලිප් ලයිනර් ඇන්ඩ් ලිප් ග්ලොස් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක්. හැබැයි මේ ළඟදී ඉඳලා මේ බ්‍රිටිෂ් කොස්මැටික්ස් ලික්විඩ් බ්ලෂ් වලටත් මම හරිම ආසයි. මොකද ඒවා ඇප්ලයි කරාට පස්සේ බ්ලෙන්ඩ් කරන්න එහෙම හරිම ලේසි. අර පවුඩර් බ්ලෂ් වගේ ටිකක් ඩාම් ඩූම් වෙන්නේ නැහැ. හුඟ කාලෙකින් කෝවිලකට යන්න බැරි වුන නිසා මමයි මගේ යාළුවයි තීරණය කරා අද අපි කෝවිලට යනවා කියලා. මුට්ටුව තඩි වැඩිද මන්දා. හැබැයි මම මේ මුට්ටුවේ කලයකට හරියම කැමතියි. මම සිංහල බෞද්ධ. මගේ යාළුවා ටැමිල් ක්‍රිස්තියන්. මම ලංකසිතියමේ පතුලෙම ජීවත් වෙන කෙනෙක්. එයා ලංකසිතියමේ උඩම ජීවත් වෙන කෙනෙක්. හැබැයි අපේ යාළුකමට මේ ඔරිජින් එක නම් කිසිම බාධාවක් වුණේ නැහැ. එයා කියන කැඩිච්ච දෙමළ මට කොහෙත්ම තේරෙන්නේ නැහැ. එයාට මම කියන කැඩිච්ච සිංහල කොහෙත්ම තේරෙන්නේ නැහැ. අපි දෙන්නා ඉංග්‍රීසි වලින් පුළුවන් විදිහට කමියුනිකේට් කරත් හරිම විදිහට සමහරලාට මැසේජ් එක ඩෙලිවර් වෙන්නේ නැහැ. එයාලගේ බිලිව් එකක් තියෙනවා මේ විදිහට ඉලංගි තෙල් පහනක් පත්තු කරලා කෝවිල වටේ ප්‍රාර්ථනාවක් කරගෙන ගියොත් ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියලා. ස්පෙෂලි ඔයා සිංගල් නම් ඔයාට මැරි කරන්න කෙනෙක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි. අපි දෙන්න ආයෙද්දී හොඳටම මහන්සි. ඒ වගේමයි රස්නයි. මරීන් ඩ්‍රයිව් එක පැත්තෙන් එද්දි කූල් තැඹිලි කියලා බෝඩ් එකක් දැක්කා. කවදාවත් try කරපු නැති නිසා අපි හිතුවා try කරන්න. ඉතින් ඒක ඇත්තටම රසයි. ඒ වගේම කූල්. එයා ඒක හදලා තියෙනවා කිව්වේ තැඹිලි මද. ඒ වගේමයි දෙහි දාලා තමයි මේ ජූස් එක හදන්නේ. ඔයාලත් ඒ පැත්තෙන් යනවනම් අනිවාර්යෙන් මේක try කරන්න. උතුරේ දකුණේ කියලා කිසිම වෙනසක් නැහැ. අපි දෙන්නගෙම ස්කින් කලර් එකම පාටයි. මම නම් හරිම ආසයි එහෙම මික්ස් කල්චර් එකේ යාළුවෝ ඉන්නකොට. මොකද මුළු අවුරුද්දම ෆෙස්ටිවල් තමයි. ඔයාලත් අනිවාර්යෙන්ම මරීන් ඩ්‍රයිව් එක පැත්තෙන් යනවනම් මෙන්න මෙතනින් කැමිලි කෝප්පයක් බොන්න අමතක කරන්න එපා.